හායි නමයි ඔන්න ඔයාලා නම් මේ විදිහට අලුව හදලා තියෙනවා දැකලම නැතුව ඇති. රසම රස කටේම දිවෙන අලුව හදමුද? මං අද ඔයාලට වරදින් නැති වෙන්න හදන විදිහ කියලා දෙන්නම්කෝ. අපිට මේකට කැකුළු හාල් කිලෝ 1කුයි සීනි ග්‍රෑම් 750කුයි ඕනේ. කැකුළු හාල් ටික නම් මම හදිස්සියේ තමයි පිඟගෙන දැම්මේ. ඒක නිසා රස්නේ උණු වතුර ටිකක් දාලා ඒක පැය 5ක් විතර වගේ වහලා තියෙනවා. එතකොට ඉක්මනටම අපේ කැකුළු හාල් එක පුඟනවා. ඊට පස්සේ ඒක හොඳටම අඹරලා කුඩු කරලා තමයි ගන්න ඕනේ. මේ තියෙන්නේ තෙත කැකුළු හාල් පිටි. අපේ පිටි ටික එක සැරේම කබලට දාලා ඉවරලා බැද ගන්න එපා. මොකද එහෙම වුණොත් හරියට මේක බැදෙන්නේ නැහැ. ඒක නිසා ගමන් 3කට වගේ මේක අතට නිකම් වැලි කැට වගේ අහුවෙන ප්‍රමාණය වෙනකම්ම බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම් නෙමෙයි. මේක එක දිගටම කලවම් කරන්න. නැත්තම් අඩිය අල්ලයි. අපි චුට්ට විනාඩි 2-3ක් විතර වගේ මේක මෙහෙම අඩුම ගින්දරේ බදිද්දි අපේ පිටි එක වැලි කැට ප්‍රමාණය වෙනකම් අපේ ඇඟිල්ලෙන් අල්ලපුවම වැලි කැට ප්‍රමාණය වගේ අහු වෙනකම්ම මේක බදින්න ඕනේ. තව විදිහකින් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. අපේ තෙට ටික හැන්දෙන් පල්ලෙහාට දාද්දි ඒක ගුලියක් වගේනේ වැටෙන්නේ. මේක බැදුනට පස්සේ පවුඩර් එකක් වගේ හැලෙන ප්‍රමාණය වෙනකම් බැද ගන්න. ආයෙ තව විදිහකින් හොයාගන්න පුළුවන්. බලන්නකෝ මගේ වීඩියෝ එකේ තෙත හාල් පිටි වලින් තාච්චුව වටේටම ඇඳලා තිබුණ නැහනේ. හරියටම මේක බැදෙද්දි වටේටම මේකේ පිටි වලින් පවුඩර් එක වගේ තාච්චුව හිටිනවා. අන්නේ ප්‍රමාණය වෙනකම් අපි පිටි ටික බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම්ම බැද ගන්න නම් එපා. එහෙම වුණොත් අපේ අලුව එක ගොඩක්ම හයි වෙයි. ඊට පස්සේ මේක අපි නිමෙන්න දාගන්න ඕනේ. හොඳටම නිමුණට පස්සේ තමයි අපි අපේ වැඩේට ගන්නෙ. මේ බලන්නක හැන්දෙන් දාද්දි පවුඩර් එක වගේ වැටෙන විදිහ ඇඟිල්ලෙන් අල්ලලා බලද්දි ඇඟිල්ලේ වැලි කැට වගේ අහු වෙනවා. අන්නේ ප්‍රමාණය වෙනකම්ම මේක ඔයාලා හිමීට රත් කරගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න නම් එපා. ඊට පස්සේ අපි මේක මොකක් හරි වාජනයකට දාලා හොඳටම නිමෙන්න දෙන්න ඕනේ. හොඳටම නිමුණු අපේ පිටි ටික පෙනහෙරයකට දාලා හලා ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට ලොකු පිටි කෑලි තියෙනවනේ. එහෙම වුණොත් අපේ අඬුව එකේදී කැට කැට හැපෙයි. මේ අපි අරන් තියෙන ඒවා ටිකත් ඊට පස්සේ බෙන්ඩර් එකකට දාලා එක සැරයක් අඹරලා ගත්තා නම් හරි. ඔයාලා කැමති නම් ඇටයට හැපෙනවට ඔයාලට මෙහෙමම දාන්න පුළුවන්. ඒත් මම නම් බෙන්ඩර් එකකට දාලා ආයෙත් අඹරලා පිටියකට කලවම් කරන තමයි ගන්නෙ. ඔයාලට ඉතින් කැමති විදිහකට හදා ගන්න. තියෙනවා නම් මීට වැඩි චුට්ටක් හිල් තියෙන පෙන්හෙරයක් ගන්න. මගේ එකේ නම් ගොඩක්ම චූටි හිල් තමයි තිබුණේ. අපේ පිටි ටික පැත්තකින් තියලා අපි මේකට ඕනි සීනි දියාරුව හදා ගන්නවා. සීනි ග්‍රෑම් 750ට සාමාන්‍යයෙන් වතුර අඬු කෝප්ප 3ක් විතර දාලා සීනි එක උණු කර ගන්න ඕනේ. සීනි පාට කරගන්න එපා. එහෙම වුණොත් අඬුව එක සුදු පාටට නැතුව රතු පාටට වගේ වෙයි. සීනි එක උණු කරගනිද්දිත් නූලක් ඇදෙන ප්‍රමාණයට තමයි උණු කරගන්න ඕනේ. ගොඩාරියක් නූල් ඇදෙන ප්‍රමාණයට උණු කරගන්න එපා. ඊට පස්සේ අපේ සීනි පැණි එකත් හොඳටම නිමෙන්න දෙන්න ඕනේ. නිමුණට පස්සෙත් මේ පැණි එක වතුර ගතියෙන් තමයි තියෙන්න ඕනේ. වතුර ගතිය නැතුව කැට වුණොත් උණු වතුර චුට්ටක් දාලා වතුර ගතිය වෙනකන් හදා ගන්න. මේ පැණි එක නම් එහෙම කැට වුණේ නැහැ. අපි අඬුව එක හදන්න ගනිද්දිත් වතුර වගේ තමයි තිබුණේ. ඊට පස්සේ හොඳටම නිමුණු පිටි එකයි අපේ සීනි පැණි එකයි අරගෙන පිටි චුට්ටක් වෙනම භාජනයකට දාලා සීනි පැණි එකෙන් චුට්ට දාලා මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ බෝල කරගන්න පුළුවන් වෙනකම් පැණි දදා මේක හදාගන්න. ගොඩාරියක් පැණි දාලා දිය කරගන්න එපා. එහෙම දිය වුණොත් ආයෙත් අපේ පිටි ටිකක් දාලා කලවම් කරලා හරියට පදම හදාගන්න. පැණි චුට්ට දාලා ඔයාලා මේක හදාගන්නවා නම් ඔයාලට ලේසි වෙයි. මම නම් මේ අපේ අඬුව එක කපන්නේ අච්චුවක. ඔයාලට අච්චුවක් නැත්තම් ඉතින් මේක වඩලා පිහියකින් කපා ගන්න වෙනවා. මම නම් මේකෙන් එහෙම හදලා නැහැ. එහෙම හදනවා නම් ගොඩාරියක් පිටියක දියාරුවට හදා ගන්න. මෙන්න මේ වගේ බෝල හදලා තමා මම අච්චුවෙන් මේක කපා ගන්නෙ. මම මේ ගත්ත ප්‍රමාණයෙන් අලුව කෑලි 50ක් විතර වගේ හදාගත්තා. අච්චුවේ ප්‍රමාණය අනුව ඔයාලට අලුව කෑලි ලැබෙන ප්‍රමාණය වෙනස් වෙයි. මම ඊට වැඩිය ලොකු අච්චුවකින් හදපු එකෙන් නම් අලුව කෑලි 35ක් තමයි හදාගන්න පුළුවන් උනේ.
ඔයාලට අච්චුවක් නැත්තම් මොකක් හරි කට එකකින් හරි මේ විදිහට ලස්සනට හැඩයට මේ අලුව කෑලි හදාගන්න පුළුවන්. කඩෙන් ගත්තොතින් එක්ක තියෙන්නේ කිරි ටොපි වගේ අලුව කෑලිනේ. ඒත් ඒක නෙමෙයි අලුව පදම. මෙන්න මේ වගේ ඒවට තමයි අලුව කියලා කියන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. අපහැදිලි තැනක් තියෙනවා නම් මට කියන්න.